शुद्धवांत सत्यवादी शुद्ध देवी प्यानन वහන්සෝ महिमानितो सर्व बलधारी दिव्यन वහන්සේ ඔබ වහන්සේට මුළු හදවතින්ම ස්තුති ප්‍රශංසා කරන අතර මේ මොහොතේ පටන් අප ඔබ වහන්සේගේ දිව්‍ය අභිෂේකයේ අභිමුඛය හමුවට බාර වෙලා ඔබ වහන්සේට ප්‍රශංසාමය හදවතකින් ස්තුති කරනවා. ඔබ වහන්සේ උපතේ පටන් මේ තප්පරේ දක්වා ඔබ වහන්සේ අපිව ජීවත් කරමින් අපිට සමාදානයේ සතුට ප්‍රීතිය බලය ප්‍රාතිහාර්ය ආශිර්වාදයේ බල මහිමින් අපි පූර්ණ කරන ਸਰව බලධාරී දිව්‍ය පියාණනි ඔබ වහන්සේට අපි ස්තුති කරනවා. ඔබ වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ ස්වර්ගයේද පොළොවේ ද සියලු බලය ඇත්තා වූ තේජාන්විත වූ පිය වූ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කළ ස්තුති කරමින් අපිට විරුද්ධව ඇත්තා වූ සෑම අදෘශ්‍යමාන දේ අන්ධකාර දේ දුක් වේදනා මානසික සිත්වලින් අපිව මුදවන්නා වූ මහෝත්තම දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කළ ස්තුති කරනවා. පියාණනි ඔබ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අප තුළ නැවතී සිටින බැවින් අප තුළ පවතින දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ පරිසමාර්ථාර්ථයෙන් ඔබ වහන්සේ අප තුළ ජීවමානව සිටින බැවින් ඔබ වහන්සේ දිව්‍යමය ප්‍රඥාවද දිව්‍යමය මඟ පෙන්වීමද බලයද ආරෝග්‍යද ආශිර්වාදයද සමාදානයෙන්ද අපිව බලපූර්ණ කරන නිසා ස්තුතියි. අද දවසෙත් අපේ ජීවිතවල විරුද්ධකාරයා වූ අදෘශ්‍යමාන අන්ධකාර දේ පාපිෂ්ඨ දේ වැරදිකාර දේන් අපි මුදවන්නා වූ දේවාත්මයන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා. ස්වාමිනී අපේ සියලුම දුර්වලතාවයන් අපේ පාපේ ශාපේ වරද අපරාධකාරී ගති පැවතුණු අපේ දැඩි කේන්තිය වෛරය ක්‍රෝධය නපුරු ගති පැවතුණු බැහිකම් පාපිෂ්ඨ දේ සිතේ දුක වේදනාව දරා ගන්න බැරි කඳුල වේදනාකාරී ආර්ථික අමාරුකම් දුෂ්කරතාවයෙන් අපිව මුදවන්නා වූ මහෝත්තම ਸਰව බලධාරී ප්‍රතාපවත් දෙවියන් වහන්සේට අද ප්‍රශංසා කළ ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපිවත් නොහරින දෙවියන් වහන්සේ ඔබ ජීවමාන ජේසුස් වහන්සේ ඔබ වහන්සේ අප මැද උතුම් දේ කරන්නා වූ අපිට ප්‍රඥාව ලබා දෙමින් කියා දෙමින් වටහා දෙමින් ඔබගේ දීවාත්මයන් වහන්සේ පැමිණි කල්ලි අපි බලය ලබලා ඔබ වහන්සේගේ දීවාත්මයන් වහන්සේ අපිට ප්‍රඥාව බලය යා යුතු මාවත පිළිබිඹු කරන්නා වූ සත්‍යවාදී ශුද්ධ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා. මේ මොහොතේ පටන් දෙවියන් වහන්සේ අද දවසේ අපේ ජීවිතවල ඇත්තා වූ සියලු කනගාටුව දුක් වේදනා දරා ගන්න බැරි අමාරු මානසිකත්වය සිත් ඇවුලෙන් අපේ මුදවන්නා වූ දෙවියන් වහන්සේ බැවින් ඔබ වහන්සේ අද මේ යාඥාව අසන මේ ප්‍රශංසාව අසන මිනිසෙක් වෙතොත් හිතේ ඇත්තා වූ ඊටාම දරුණු දුකක් වේදනාවක් කනස්සල්ලස් සිත් ඇවුලක් වේදනාවක් වෙතොත් මේ සියල්ලෙන් අපිවත් මුදවන්නා වූ මහෝත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි ප්‍රශංසා කළ ස්තුති කරනවා. ස්වාමිනී මහෝත්තම ජේසුස් වහන්සේගේම ශුද්ධ වූ නාමයෙන් අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනේ කොටසක් කියවුවොත් අපි දන්නවා දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනේ සඳහන් කරලා තියෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ යහන් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ මේ ආකාරයෙන් නුඹලා වෙත සමාදානය තබා යමි. මගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොව නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් බය වෙන්නටවත් නොදෙල්ලා. දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා බය වෙන්න එපා, තැති ගන්න එපා. ඔබ මොන මානසිකත්වයද හිටියත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඔබ තුල ජීවමානව සිටිනවා කියලා ඔබ අදහන්න. ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මීය ක්‍රියා කරනවා කියලා ඔබ අදහන්න. ඔබට බලය ලැබෙනවා. ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ හස්තය ඔබ කරා පැමිණෙන වෙලාවේ ඔබ අත්නහරින දෙවි කෙනෙක් අපි අදහන්නේ. උන්වහන්සේ අප මැද ජීවමානව සිටින නිසා අපි දෙවියන් වහන්සේටම ස්තුති කරනවා. උන්වහන්සේ අපිව කවදාක්වත් ඔබේ මොනතරම් ප්‍රශ්නයක් වෙතත් ඔබට මොනතරම් අමාරුකමක හිටියත් ඔබ දෙවියන් වහන්සේ ඔබ අත්නහරිනවා කියලා ඔබ අදහන්න. වෙන කිසිම දෙයක් ගැන අදහන්න එපා. දුක ගැන හිතන්න එපා. කනගාටුව ගැන හිතන්න එපා. බය ගැන සිතන්න නැතුව දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා කියලා අදහන්න. ඒ විලාවේදී දෙවියන් වහන්සේ ඔබ දිහා බලලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. එසේම අද දවසේදී අපි තව වචනයක් රෝම පොතේ දෙවියන් වහන්සේ කතා කරනවා 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. 13 වෙනි පදයේ කියනවා ඉදින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානෙන්ද නුඹලා පූර්ණ කරනසේක්වා. දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු වෙන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල පැමිණි කල්ලි ඔබට සමාදානය සතුට ප්‍රීතිය ප්‍රේමේ දයාවන්තකමෙන් ඔබ ආරක්ෂා කරනවා කියලා අද දවසේ ඔබ අදහන්න මගේ දෙවියන් වහන්සේ ජීවමාන ජේසුස් වහන්සේ මා තුලයි. මම කිසි දෙයකට බය වෙන්නේ මට මොනතරම් ප්‍රශ්න කරදර බාධා පීඩා තිබුණත් දෙවියන් වහන්සේ ඔබ සුව කරන්ට යනවා. ඔබට සහනය දෙන්න යනවා. ශුද්ධ
බලවන්ත දෙවියන් වහන්සේ අද දවසේ මේ යාඥාව ලබන කෙනා මේක අසා සිටින සියලු ආත්මික කන් විවෘත වෙන්න කියලා යාඥා කරනවා. දෙවියන් වහන්සේන්ට ඇත්තා වේදනාකාරී ප්‍රශ්නය කරදරේ බාධාව පීඩාව ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් දුරු කරමින් පරම්පරාගත ජම්මික ශාපෙන් පාපෙන් මුදවල ජීවමාන ජේසුස් ඔබගේ දේව හස්තයට අද මේ සියලු ජීවිත දැන් බාර කරනවා. මහෝත්තම ජේසුස් වහන්සේගේ දීවානුභාවයෙන් බලය ලබන්ට කරුණාව ලබන්න ජීවනය ලබන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා ස්තුති කරනවා ස්වාමී. ඔබගේ ජීවමාන ලේබල්ට අද දවසේ අපි සෑම දෙනා බාර කරනවා මහෝත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ වූ නාමයෙන්. ආමේන්. ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වේවා. ආමේන්.